සුබ දවසක්. අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ටිකක් අමාරු සතියක් පව් කරලා නිදහසේ ගෙදරට වෙලා ගත කරපු ලස්සන ඉරිද දවස තමයි මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. මගේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා දන්නවනේ පහුගිය සතියේ අපේ පුංචි පුතා අසනීප වුණා. එයාට අත්මාමුක රෝගය කියන වෛරස් එක හැදුනා. මේ දවස්වල ගොඩක් වෛරස් තියෙනවනේ පුංචි බබාලට. ඉතින් දැන් නම් දෙවියන්ගේ පිහිටින් එයාට හොඳයි. ඉතින් මතක් කරනවා ආයෙත් පුංචි දරුවෝ ඉන්නවා නම් පරිස්සම් කරගන්න. ගොඩක් සෙනඟ ගැවසෙන තැන් වලට එක්කන් යන්න එපා. ගොඩක් වෛරස් තියෙනවා මේ දවස්වල. ඉතින් යාලා අසනීප වුණාම හරිම අමාරුයි දරා ගන්නත්. ඉතින් බලන්නකෝ එයා උදේම නැගිටලා මොනවද තියෙන වැඩ යාට කියලා. හරිම බිසි ඉතින්. අද මම කට්ලට් ටිකක් හදාගන්න හිතුවා. ඉතින් මාළු ටිකක් දැම්මෙන්න තිබ්බා. අල ටික නම් බත් එක ඉදෙනකොට ඒත් එක්ක තම්බා ගත්තා. ඒත් එක්කම පොල් ගෙඩියක් ගාලා තියාගත්තා. මට ඕක දවස් 2-3කට ඇති. ඔය අතරම මම තවත් වැඩක් කරගන්න ලෑස්ති වුණා. අපේ ගෙදර පිටිපස්සේ දියසෙවිල් බැඳිලා තියෙනවා. ඉතින් ඒ ටිකට ක්ලෝරින් ටිකක් දාලා ටිකක් පෙඟෙන්න තියලා මේ වගේ හොඳට මැදගත්තා. වෙන දවස් වලට ඉරිදා හවසට අපි තුන්දෙනා පොඩ්ඩක් නුවර රවුමක් යන්නවනේ. ඒත් මේ සතිය අපි දෙන්න හිතාගත්තා බබත් ටිකක් අසනීපෙන් හිටපු නිසා ගෙදර වැඩ ටිකකුත් එකතු වෙලා තියෙනවා. ඒ ටිකත් ඉවර කරගෙන නිදහසේ ගෙදරට වෙලා ඉමු කියලා. උදේට හදපු කිරිබත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒත් එක්කම පාන් වගේකුත් තිබුණා. ඉතින් මම චිකන් කරි එක්කුයි පරිප්පු එක්කුයි හදාගත්තා රෑටත් එක්කම. ඉන්දියාප්ප මම ඉස්සර ගෙදරම තැම්බුවා. හැබැයි දැන් තියෙන වැඩත් එක්ක මට ඒක ටිකක් අමාරු නිසා අපේ ගෙවල් ළඟම තැනක් තියෙනවා පිරිසිදුවට කරන. ඉතින් එතනින් ඉන්දියාප්ප ටිකක් ගන්නවා. මට හිතුණා සතුටින් ජීවත් වෙන්න පොඩි අදහසක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලට හම්බෙලා තියෙනවද නිතරම ඔයාලව විවේචනය කරන එහෙම නැත්නම් ඔයාලත් එක්ක තවත් අයගේ වැරදි විතරක්ම කියන මිනිස්සු? අන්න ඒ වගේ අයගෙන් ඉක්මනටම ඈත් වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද ඒ අයට අපි කරන හැම දෙයක්ම වැරදි අඩුපාඩු විතරක්ම තමා කියන්නේ. එතකොට අපි මොන වැඩේ කරන්න ගියත් අපිට හිතෙනවා අරයා මොනවා හිතයිද, මෙයා මොනවා කියයිද, එයාගේ හිත රිදෙයිද, අඩුපාඩුවක් කියයිද. ඒ වගේ දේවල් අපිට මොන වැඩේ කරන්න ගියත් අපිට නිකම්ම හිතෙන්න පටන් ගන්නවා. අපිට ගොඩාක්ම වෙලා තියෙන ගැටලුවත් ඔන්න ඕක තමයි. අපි කරන ඕනෑම වැඩකදී කවුරු හරි කෙනෙක් ඉන්නවා අනේ මේ දේ හරි නෑ, මෙයා මෙහෙම කරපු එක වැරදි, එහෙම විවේචනය කරන. ඔයාලා හිතනවද ඒ අය ඔයාට ආදරයට එහෙම දේවල් කියන්නේ කියලා? ආදරයට කියන මිනිස්සුත් ඉන්නවා. ඒ කවුරුත් නෙමේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ විතරයි. තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන් කරන්නේ හරි දේ, නිවැරදි දේ කියලා තමන්ට දැනෙනවා නම් ඒ දේ කරන්න. කවුරු මොන දේ කිව්වත් ඒ දේ විතරක් කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. අපේ සතුට නැති වෙන ප්‍රධානම දේ මම නම් දකින්නේ ඔන්න ඕක. අනිත් අය මොනා හිතයිද කියන එක ගැන අපි හිතන්න වෙහෙසුනොත් ඒක තමයි අපේ සතුට නැති වෙන මුල්ම තැන. එහෙම කියලා අපි කාත් එක්කවත් තරහ වෙන්න ඕනේ නෑ. තියෙන හිතවත්කම්, නෑදෑකම්, යාළුකම් ඒ විදිහටම තියාගෙන අපිට අපේ හෘද සාක්ෂියට අනුව හරි දේ, හොඳම දේ විතරක් කරලා ජීවත් වුණා නම් හරිම පහසුයි. මොකද මේ දේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න ලොකුම හේතුව මගේ තිබ්බ ලොකුම දුර්වලකම ඔන්න ඕක. නිතරම මම හිතනවා අනේ අරයා මොනවා හිතයිද, අරයා මොනවා කියයිද එහෙම කියලා. ඉතින් මම ළඟකදී හිතාගත්තු දෙයක්, අපි මොන දේ කරත් කවුරු හරි කෙනෙක් ඉන්නවා අඩුපාඩුවක්, වැරද්දක් දකින. ඉතින් අපිට හැමෝම සතුට කරන්න බෑ මේ ජීවත් වෙන ජීවිත ගමන. අපි කරන ඕනෑම දෙයකින් තවත් කෙනෙකුට හානියක්, කරදරයක් නැත්තම්
අපේ හිතට අනුව ඒක හරිය නිවැරදි හොඳම දේ කියලා දැනෙනවා නම් ඒ දේ කරන්න. කිසි කෙනෙක් ගැන හිතන්න එපා. තමන්ගේ හිතට අනුව ඒ දේ කරන්න. මම අලයි බතලයි මෙන්න මේ වගේ තීරු කපාගෙන අයිස් වතුරේ දාලා තියලා එයා ෆ්‍රයර් එකට දාලා වැදලා ලුණු චුට්ටක් දාලා බබාට දුන්නා. බර අඩු බබාලට බර වැඩි කරගන්න තවත් එක ක්‍රමයක් තමයි මේක. මේ තියෙන්නේ අපේ උඩ කෑල්ල උඩ තට්ටුව තාම හදලා නැහැනේ. මම ওই හැරියට ගියා මේ මගේ කොහොඹ ගහ. කොහොඹ කොළ ටිකක් තම්මලා බබාව අද නාවන්න තමයි යන්නේ. මොකද බබා අසනීප වුණාට පස්සේ නෑව්වේ නෑ තාම. ඒ ගිහින් එද්දී පොඩි වැස්සක් වගේ ආවා. ඉතින් අවුවට දාලා තිබුණ එත් ටිකත් ගෙට ගත්තා. ඊට පස්සේ බබාව නාවලා මාත් මෙන්න මේ කොෆි ස්ක්‍රබ් එකත් කරලා නාගත්තා. මේ කොෆි ස්ක්‍රබ් එක මම සාමාන්‍යයෙන් මාසෙකට වගේ ගෙදරම කරන එකක්. මේකට මම තිබුණොත් යෝගට් එකක් එකතු කරනවා. එහෙම නැත්නම් ගෙදර තියෙන ක්ලෙන්ස් එකක්, ෆේස් වොෂ් එකක් ඒ වගේ එකතු කරනවා. මේ ස්ක්‍රබ් එක මම මූණට විතරක් නෙමෙයි මුළු ඇඟටම ස්ක්‍රබ් එක පාවිච්චි කරා. මම නම් නිතරම කැමති ස්වභාවික දේවල් හැමත පිරිසිදු කිරීම වලට එකතු කරගන්න. ඒත් ඉතින් අපිට එහෙම දේවල් 100%ක් කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. හැබැයි පුළුවන් උපරිමයෙන් අපි ස්වභාවික දේවල් අපේ ඇඟට එකතු කරගන්නවා නම් හොඳයි. ඉතින් නාලා එහෙම මේ වෙලාවේ බබා නිදි. ඒ අතරේ මම පුංචි වැඩක් කරන්න පටන් ගත්තා. මනි බොක්ස් එක වලට මතකනේ මම කලින් රුපියල් 40000ක් එකතු කරගත්තනේ. ඉතින් තවත් අලුත් මනි බොක්ස් එකක් මම හදන්න හිතුවා. එතෙන්දි මම මේ මනි බොක්ස් එක හදාගන්නේ දවස් 100කින් රුපියල් 20000ක් එකතු කරගන්න විදියට. 200 කොටු තමයි තියෙන්නේ. එකක් විතරක් රුපියල් 400 කොටුවක් තියෙනවා. එතකොට 20000 වෙනවා. මේ වෙලාවෙදිත් මං හරිම ආදරෙන් මතක් කරනවා රුෂානි නංගිව. ඉතින් එයා නිසා තමයි මම මේ මනි බොක්ස් එකකින් මුදල් එකතු කරන්න පෙළඹුණේ. එයාගේ වීඩියෝස් බලලා කලින් මම දැකලා තිබුණාට මං උනන්දුනේ නැහැ. එයා නිසා තමයි මේ උනන්දුව මට ඇති වුණේ. වෙනදට මම මේකට පාවිච්චි කරන්නේ කිරිපිටි දාන ඒ බොක්ස් එකක්. ඉතින් මේ පාර මට ඇස්ට්‍රා ලොකු බොක්ස් එකක් තිබුණා ගෙදර. ඒකට පාවිච්චි කරා. ඔයාලට පුළුවන් ඉතින් මේක ලස්සනට රැපින් කරලා ඒ විදියට හදාගන්න. හැබැයි ඉතින් මම මට ලේසි විදියට තමයි මේක මේ විදියට හදාගත්තේ. කට්ලට් මිශ්‍රණය නිවිලා තිබුණ නිසා කට්ලට් ටිකත් හදාගෙන ෆ්‍රීසර් එකට දාලා කීපයක් ඉතුරු කරගත්තා. හවසට තේ එකක් එක්ක බෙදලා කන්න. ඉතින් ඔතනදී මායි හස්බන්ඩ් විතරක් කනකොට බබා පවුන එයාට දෙන්න බෑනේ. ඉතින් එයාට මම පාන් වගේක් විතර තිබුණ එකෙන් පිටර දාලා පොඩක් බෙදලා අරගෙන දුන්නා. හැබැයි ආ ඉතින් ඒකචර කැමැත්තෙන් කෑවේ නැහැ. ඔන්න ඔයාලට වැදගත් දෙයක් මම මේ පෙන්නන්නේ මේ ඔඩොමොස් මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මෙන්න මේ ක්‍රීම් එක සමහර ෆාමසි වල තියෙනවා. නුවර නම් බෝවත් එකේ තියෙනවා. මේ දවස්වල හැමතැනම ඩෙන්ගු පැතිරිලා තියෙනවානේ. ඉතින් පුංචි දරුවෝ වගේම වැඩිහිටියන් ආරක්ෂා කරගන්නත්
මේ ක්‍රීම් එක උපක්‍රමයක් අපි පාවිච්චි කරන. ඒත් එක්කම අපේ ගෙවල් අවට නම් අපි ගොඩාක් පරිම පිරිසිදු කරලා තියෙන්නේ. මధుරෝ ටිකක් අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්. ඊළඟට මෙන්න මේ දැල මේ ඕපන් තියෙන මෙන්න මේ වගේ තැන්වලට මේ වගේ ලස්සනට පටි ගහලා දුන්නේ හස්බන්ඩ්ගේ අප්පච්චි. ඇත්තටම අප්පච්චිට ඒ වගේ වැඩ හොඳ පිළිවෙලට කරන්න පුළුවන්. මෙන්න මේ දැල නිසා මధుරෝ ගෙට එන එක සෑහෙන්න අඩු වුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මම අදහසක් ගන්න තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම හවස 3ට වගේ ගෙදර දානියල් දොරවල් ඔක්කොම වහලා 8ට විතර ඇරියොත් ඒත් මధుරෝ එන එක වැළැක්කෙනවා. හවස ඉතින් ලොකු වැඩක් තිබුණේ නැහැ. උයන්න තිබුණේ නැහැ. මං කලින්ම කෑම හදලා නැතිපේ. ඉන්දියාප්ප ටික එතනින් ගෙනාවා. ඊට පස්සේ ගෙදර මම මේ විදියට අස් කරගත්තා. අපේ ගෙදර පොඩ්ඩක් බඩු එහෙර මෙහෙට වෙලා තියෙනවා. ඔයගොල්ලෝට පේනවා ඇති. ඒ ඉතින් බබාට ඕන විදියට ඉඩ හදලා තියෙන නිසා තමයි එහෙම තියෙන්නේ. මගේ ග්ලාස් ක්ලීන් එක ඉවර වෙලා. ඉතින් ඒ වෙනුවට මම හදාගත්තා මෙතන තියෙන ටයිල් ක්ලීනයි ලයිසෝලුයි දාලා. ඇත්තට මේකිනුත් ඒ වැඩේ හොඳටම කෙරෙනවා. ඒකත් හොඳයි. ටයිල් ක්ලීනරුයි ලයිසෝලුයි දාලා. ඉතින් මම ආයෙත් මතක් කරනවා මේ දවස්වල තියෙන වෛරස් වලින් පුංචි දරුවන්ව ආරක්ෂා කරගන්න, පරිස්සම් කරගන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකල් මාත් එක්ක රැඳී හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් තව වැදගත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න ඉක්මනටම එන්නම්. එතකන් සතුටින් ආදරයෙන් ඉන්න.